නිතර ආගිය ආරණ්‍ය සේනාසනයක් තියෙනවා. ඒ ආරණ්‍ය සේනාසනේ ස්වාමීන් වහන්සේලාට ඒ කාලේ මම කතා කළේ සාදු කියලා. ඊළඟට කතා කළේ අවසර කියලා තියෙනවා. එක එක වචන පාවිච්චි කරනවානේ. ඉතින් ඒ වගේ බොහෝ අය ස්වාමීන් වහන්සේලා කියලා කතා කරන්නේ නැතුව හිටපු අයට ස්වාමීන් වහන්සේ කියලා ගෞරවයෙන් කටපුරා කියන්න හිතුනේ මේ මහා මෙවුනාවේ උපකාරයෙන් කියන එක බොහෝ අය කියනවා. එතකොට ඒක බුද්ධ ශාසනයට උපකාරයක් නෙවෙයිද? ඒක බුද්ධ ශාසනයට කරපු උපකාරයක්. බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කළ උපකාරයක්. සංඝයාට ගරුසරුවතුව කතා කරන්න ශ්‍රාවකයින් මෙහෙවනවා. ඒක වටින දෙයක්. ඉතින් එහෙම වටින දෙයක් කළ ආයතනයක් රැක ගැනීම තමයි කරන්න ඕන. ඊට පස්සේ දැන් දන් දෙන්න හුරු තිබුණේ නැහැ බොහෝ අයට. දාණය කොයි විදිහට දෙන්නේ කියන එක දන්නේ නැහැ. සකසා දන් දීමක් ගැන දන්නේ නැහැ. හොඳට මේක සකසලා දෙන්න ඕන, දෙන දේ හරියට දෙන්න ඕන කියන එක දන්නේ නැහැ. දානේ විපාක දැනන් හිටියේ නැහැ. දන් දුන්නාම විපාක තියෙන බවක් දැනන් හිටියේ නැහැ. දන් දුන්නාම විපාක තියෙනවා. මෙන්න මේ විපාක මේ විදියයි කියලා ඉස්මතු කළා මහමෙවුනාව විසින්. එතකොට යම් කෙනෙකුට තර්කයක් තියෙන්න පුළුවන් ඇයි ඊට කලින් ඉස්මතු වෙලා තිබුණ නැද්ද කියලා. හැබැයි මහමෙවුනාවෙන් යම් කෙනෙකුට අපි හිතමු දන් දීමේ විපාක ගැන දන්නේ නැතුව හිටපු එක්කෙනෙකුට හරි ඒකේ විපාක කියලා දුලා ඒක ඉස්මතු කළා නම් ඒක වටින දෙයක් නෙවෙයිද? ඒක වටින දෙයක්. ඒකට නිහතමානී වෙන්න ඕන. දැන් වටින දේ වටිනවා කියලා කියන්න පුළුවන් වෙන්නේ නිහතමානී කෙනෙකුට. නිහතමානී නැති ආඩම්බරකාරයාට මේකේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. හැබැයි නිහතමානී කෙනා පිළිගන්නවා එක්කෙනෙක් හරි යහපතක් වෙනවා නම් ඒක යහපතක්මයි, ඒක වටිනවා කියලා. ඒ නිසා මේ දන් දීමේ විපාක මහමෙවුනාන් බොහෝ කියලා දුන්නා. අර පාලි පත පොතේ තියෙන දැන් මං ඇතුළ මමත් ගොඩාක් පාලි දන්න කෙනෙක් නෙමෙයි, පොඩ්ඩයි දන්නේ. ඉතින් මං හිතනවා මේ ලංකාවේ බහුතරය මේ විදිහට තමයි. ඉතින් ගොඩාක් දන්නේ නැහැ, පොඩ්ඩයි දන්නේ. සමහර අය දන්නේම නැහැ. එතකොට ඒ බොහෝ අයට දැන් අර සරල සිංහලට මේ පොතපත පරිවර්තනය කරාට පස්සේ ඒකේ තිබ්බ වටිනාකම තමයි කියවලා තේරුම් ගන්න පුළුවන්. එතකොට පැහැදීම තියෙන නුවණැත්තා, මොලේ කල්පනා කරන කෙනා, නුවණ මෙහෙවන කෙනා ටග්ගල මේක අල්ල ගන්නවා. ඒ විදිහට හිත පහදවාගෙන දන් දෙන්න උපකාර කළා මහමෙවුනාව. ඒක වටින දෙයක්. ඊළඟදී දැන් ගුරුවරයෙක් විදිහට මගේ දරුවන්ට හරියට ඉගැන්වුවොත් තමයි මට යහපතක් වෙන්නේ. ඒ වගේම තමයි තව වෛද්‍යවරයෙක් වුණොත් වෙන කෙනෙක්. ඒ කෙනා තමන්ගේ රෝගීන්ට හරි විදිහට ප්‍රතිකාර කළොත් තමයි එතුමට යහපතක් වෙන්නේ. ඒ විදිහට තමන් කරන සේවාව හරියට කරපුවාම ඒ සේවාව හරියට කිරීම නිසා පිනක් රැස් වෙනවා. සේවාව හරියට කිරීමේ විපාක තියෙනවා. නිවැරදිව සේවාව කිරීමේ විපාක තියෙනවා කියලා ඉස්මතු කළා මහමෙවුනාව. ඒක වටින්නේ නැද්ද? ඒ නිසා කී දෙනෙක් රාජ්‍යංශයේ හොරකම් කරන්න බලාගෙන හිටපු අය ඒ හොරකම අතහැරලා දාලා දැන් රාජ්‍යංශයේ පවිත්‍රව වැඩ කරනව නැද්ද? පෞද්ගලික අංශයේ කී දෙනෙක් හොරකම් කරන්න ඉඳලා යටිමඩි ගහන්න ඉඳලා ඒක පැත්තකින් තියලා මේ සේවාවේ විපාක තියෙනවා, ඒ නිසා මම මේකට නරක දෙයක් කරන්නේ මම යහපතක් කරනවා කියලා හිතලා කී දෙනෙක් දැන් අර වැරදි වැඩ අතහැරලා යහපත් පාරට ඇවිත් ඇද්ද? ඒකෙන් කොච්චරක් මේ රටේ මේ දේශීය නිෂ්පාදනය කොච්චර වැඩි වෙන්නේ නැද්ද? මිනිස්සුන්ට මොනතරම් සේවයක් එන්නේ නැද්ද? එක්කෙනෙක් හරි ඒ දේ කළා නම්, එක්කෙනෙක් හරි සේවාවල විපාක දන්නවා දැනගෙන ඒ සේවය අවංකව කළා නම් ඒක යහපතක් නෙවෙයිද? ඒක යහපතක්. එහෙම යහපතක් කළ ආයතනේ රකින්නයි ඕන. ඊළඟට බොහෝ උදවිය පින්කම් කරනවා කියලා හිතන් හිටියේ නිකන් සරල දෙයක්. පින්කමක් කියන එක හිතන් හිටියේ සරල දෙයක්. දැන් අපි දන්නවා පුද්ගලිකව සමහර අය බුද්ධ පූජාව තිබ්බ විදිය. මේ බුද්ධ පූජාව අරගෙන ගිය විදිය. එතකොට චෛත්‍ය වන්දනා කළ විදිය. ඉතින් ඒ වගේ අර අපේ රටේ සම්මත වෙලා තිබ්බ නිකන් කාලයත් එක්ක යටපත් වෙලා එක එක වෙනස්කම් වලට ලක් වෙලා මේ පින්කම් කරන විදිය හරි විදිය බොහෝ දෙනා දැනගෙන හිටියේ නෑ. ඉතින් මහා විශාල පරිමාණයේ චෛත්‍ය වන්දනා, චෛත්‍ය ඉදිකිරීම විශේෂයෙන් මං හිතන තරමට චෛත්‍ය 30 ගාණක් අලුතෙන් මේ මහ පොළොවේ ඉදි වුණා. මහමෙවුනාව උපකාරයෙන්. එක චෛත්‍යයක්වත් ඉදි වුණොත් ඒක මහත්ඵල නැද්ද? ඒක මහත්ඵල දෙයක්. බෝධි මණ්ඩප ඉදි වුණා. පුරාණ
සෑරජාණන් වහන්සේලා ප්‍රතිසංස්කරණය වුණා. දැන් උදාහරණයකට සේරුවාවිල විල්ගම් මෙහෙර මහා සෑරජාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය වුණා. නැවත ඉදිවෙමින් පවතිනවා. එතකොට මේක වටින්නේ නැද්ද? වටිනවා. ඉතින් ඊළඟට මේ සෑරජාණන් වහන්සේලා ඉදිරියේ බෝධින් වහන්සේලා ඉදිරියේ පින්කම් සිදු කෙරුණා. ලක්ෂ ගාණක් සැදැහැති බෞද්ධ ජනතාව අබෞද්ධ අය පවා, ඒ කියන්නේ බෞද්ධ අය නෙවෙයි වෙනත් අන්‍යාගමික අය පවා තමන්ගේ තුන් හිතින් තිසරණේ සරණ ගියා. උප්පත්තියෙන් වෙන ආගම්වල. හැබැයි හිතින් තිසරණේ සරණ ගියා. ඒක යහපත් නැද්ද? ඒක යහපත් දෙයක්. ඊට පස්සේ ඒ පින්කම් කරන විදිය ඉගෙන ගත්තා. පින්කමකට සම්බන්ධ වෙලා තුන් හිත පහදවගෙන වන්දනා කරන විදිය ඉගෙන ගත්තා. යහපත් නැද්ද? යහපතක්. පින්කම් කිරීමේ විපාක තියෙනවා කියලා දුන්න මහමෙවුනාව. ඒක යහපතක්. එහෙම කියලා දුන්න ආයතනේ රකින්න ඕන නැද්ද? ඒ ආයතනේ රැකින්නයි ඕන.